පහුගිය දවස් ටිකේ කතා කරපු වගේ දුවක් ඉස්සරහට පොඩි කාරණා මේවා නමුත් ඊටාම වැදගත් වෙනවා අපිට අනාවැකියක් සකස් කරගන්න මේ කාරණා දන්නේ නැති වුණොත් එහෙම ඒක අනාවැකිය යන මාවත හොයාගන්න බැරි වෙනවා අපිට ටූල් එකක් කියලා කියන්න පුළුවන් අපිට ග්‍රහයක් හරි භාවයක් හරි අපි කියන හාමෝනියස් කියලා කියන්නේ ඒක අපිට පෑහෙනවද කියලා ඒ කාරණා අපි සාකච්ඡා කරන අපේ කන්ටෙක්ස්ට් එකත් එක්ක නැත්නම් කාරණාවත් එක්ක පෑහෙනවද නොපෑහෙනවද හිත කරද කියලා බලන්නේ කොහොමද ග්‍රහයක් කියනවා නැත්නම් භාවයක් තියෙනවා අපි කතා කරන භාවයේ තියෙන අපි රැකියාව කියන 10 වෙනි භාවය තනතුර. එතකොට ඒ භාවය ගැන කතා කරනකොට ඒ භාවයට අහිතකර. ඒතර අපි කතා කරන අපේ නැකත් අධිපතිය, උපාධිපතිය ඒ කියන අහිතකර භාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් හිතකර භාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද? එහෙම හිතකර භාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් ආකාරයෙන් සිද්ධ වෙනවා ටිකක්. කියන්නේ දෝෂම් කියලා එහෙම නැත්නම් ටිකක් උත්සාහකාරී විදිහට. ඒක හරියටම හොඳටම කිරිගහට යනවා වගේ ඒ කාරණා සිද්ධ වෙන තත්ත්වයක්. ඒ වගේම අහිතකර භාව වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට බාධා සහිතව, කල්යයන් සහිතව, පමාවීම් සහිතව එහෙමත් නැත්නම් නොවීම තියෙනවා. සම්බන්ධ වීම අනුව තීරණය කරගන්නේ ඒ කාරණාව සිද්ධ වෙන්නේ මොන ආකාරයකටද කියන එක. අපි දන්නවා පළවෙනියටම අපි යම් කිසි සිද්ධියක් ගත්තාම අපි විවාහය කියලා ගමුකෝ පහසුවට. එහෙමනම් හතේ උපාධිපති අල්ල ගන්නවා. හතේ උපාධිපති 2ට 4ට 11ට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයාට විවාහයේ උරුමයි කියලා. දැන් මම ඔයාලට දාලා ඇති මේ කලින් දාලා ඇති හොරොස්කෝප් එකක කොපි එකක් දාලා ඇති ඒක බැලුවද දැක්කද ඔයාලා ඒකේ මොකක් හරි අදහසක් තියෙනවද ඔයාලට විවාහය සම්බන්ධයෙන් මම අහලා තිබුණ ප්‍රශ්නයක් ඒක මොකද කියන්නේ දැක්කා විවාහය වෙයිද නැද්ද ඒක බැලුවා තේරෙන නීත්‍යානුකූල විවාහයක් වුණත් ඒක අවතීද කියලා ඒ කියන්නේ විවාහ වෙලා අයින් වීමක් සිද්ධ වෙයිද කියලා හිතෙනවා අපි කෙලින්ම මෙහෙම බලන්න මේ අර පටලවා ගන්න එපා. ජ්‍යොතිෂයේදී විශේෂයෙන්ම මේ ක්‍රිස්තමූර්ති ජ්‍යොතිෂයේදී පොඩියට කඩන්න ඕන. ප්‍රශ්නයක් අහුනහම මේක පුළුවන් තරම් පොඩියට කඩලා ඉවරලා පොඩි එකට තමයි උත්තරේ දෙන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම අම්මා කියන ළමයෙකුට පුතේ ලාච්චෙන් සල්ලි අරන් දැන් බලන්න ඔය වැලක් නේ ඔය කියවන්නේ අම්මා. කුස්සිය ඉඳලා කියනවා ළමයාට පුතේ ලාච්චෙන් සල්ලි අරන් කඩේට ගිහිල්ලා දැන් බලන්න මේක කඩන්න පුළුවන්ද කියලා බලන්න. අර විදිහට ගත්තාම ඒක කන්ටිනියුවස් එකක් නෙවෙයි අතන ඒ සිද්ධි එහෙම එකක් නෙමෙයි වෙන්නේ පොඩි සිද්ධි දහම සිද්ධි හැටියට නෙවෙන්නේ ඒ සිද්ධි කීපයක් තමයි එකතු වෙලා අපි ඒකට කතා කරන්නේ වැලකට පළවෙනි එක මොකද්ද පුතේ කියන කතා කරපුවම ලාච්චු අරින්න ලාච්චෙන් සල්ලි ගන්න සල්ලි ඕන ප්‍රමාණයක් කියන්න මුදලාලට සල්ලි දෙන්න පාන් ගෙඩියක් ඉල්ල ගන්න ගෙදර ගේන්න ඔයගොල්ලෝ බලන්න ඉතින් තියෙනවා නේද ගොඩාක් ඉවෙන්ට්ස් තියෙනවානේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවානේ අන්න එහෙම කඩා ගන්න ඕනේ ඒකත් පොදු කරගන්න මේ සිද්ධිවලදී කම්පියුටරේ උනත් මේ වැඩ කරන්නේ මේ විදිහට තමයි. පුංචි විධාන තියෙන්නේ. අපිට එකපාරට මේ පිරුණාට ඒක පොඩි විධාන ගානාවකින් සමන්විත වෙච්ච එකක් තමයි ප්‍රතිඵල විදිහට අපිට ඒක ලැබෙන්නේ. ඒතකොට දැන් අපි මොකද කෙලින්ම බලන්නේ මේක. මේ පුද්ගලයා විවාහ වෙනවද නැද්ද? ඒකට ස්ථාවරව අපි ගන්න ස්ථීර කරුණු කාරණා තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන. හොඳයි ග්‍රහයක් හෝ භාවයක් හිතකර වීම ඔයාලට ෂෙයා කරලා තියෙන්නේ මොනවද? දැන් බලන්න අපි ගන්න විෂය කරුණු මේ කීපයක් කරන් තියෙනවා. ගොඩාක් විෂය කරුණු තියෙනවා. හරි. ඒ පොඩියට වෙන ආයුෂය ගත්තාම ඉතින් ආයුෂය අපි මේකට කතා කරාට ආයුෂ සම්බන්ධයෙන් ගොඩාක් කාරණා කතා කරන්න. පළවෙනි භාවයේ සම්බන්ධයෙන් ගත්තාම ගොඩාක් කාරණා අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් සෞඛ්‍යය ගත්තාම සෞඛ්‍යයේම කරුණු කාරණා කීපයක් ගැන කතා කරනවා. සෞඛ්‍ය කියවම සාමාන්‍ය සෞඛ්‍ය ගැන අපිට කතා කරනවා. එහෙම නැත්නම් රෝග තත්ත්වයන් පිළිබඳ සෞඛ්‍යත් එක්ක සම්බන්ධයෙන් රෝග සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. තවත් සෞඛ්‍ය රහිතකර නැත්නම් තර්ජනාත්මක තත්ත්වයක් තමයි ජීවිතේට යම්කිසි අනතුරක් වෙනවද කියලා පාන අනතුරක් වෙන්න පුළුවන්. මොකද ඉතින් වැටිලා කියලා නැතිලා ගිනිගන්නේ මොනවා හරි එකක්. එහෙම අනතුරක් ගැන කතා කරන්න පුළුවන්. ජීවිතේට අනතුරක් නැත්නම් සාමාන්‍ය අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ එක තව කරුණු කාරණා ගොඩකට මේක බෙදෙනවා. ධනෙ කිව්වත් අපි නිකම්ම 2 11 කියලා කිව්වට ධනෙ කිව්වම ඉතින් ධනෙ ගැන ධනෙ ලැබීම ගැන ධනෙ අහිමිවීම ගැන ධනෙ ලැබෙන ක්‍රම ගැන එක තව උපමාත්‍රකා ගණනාවකට මේක කඩන්නට පුළුවන්. ඒ වගේ තමයි අපි ආයුෂය ගත්තාම මේ සරලව කතා කරන්නේ බේසික් කෝස් එක කතා කළ යුතු ටිකක් මේ තමයි කතා කරන්නේ. මේක ගොඩාක් විස්තරාත්මකව කරුණු කාරණා සම්බන්ධ ජීවිතේ ප්‍රධාන කාරණා ටිකක් මේ අපි කතා කරන්නේ. මේකෙන් තමයි කොටස් ගොඩාක් විදිහට කඩන්නේ. ඒතර ආයුෂය ගත්තාම අපි දන්නවා 1/8 තමයි ආයුෂය දෙන තැන් වෙන්නේ. භාවවල 1/8 කියන භාව ටික තමයි දෙන්නේ. ඒතර මේකෙන් 12 වෙනි භාවය ගත්තාම 2/7 12 කියන එකත් බාධක භාවයක් කියන ගත්තාම ඒක ආයුෂයට අහිතකර ආයුෂය නැසන ආයුෂය නැති කරන ආයුෂය අඩු කරන තත්ත්වයන් තමයි ඒ භාව වලින් ලැබෙන්නේ. ඒක ඔයාලට පේනවා මේ වගේ මේ 2/7 12ට
මේකත් එක්ක මේ 12 වෙනි භාවයේ ගොඩක් වෙලාවට මේ වගේ භව මේක ඒකේ ඒක භාවයක් ගත්තාම ඒකේ කාරණා නිෂේධනය කරන නාශනය කරන තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඒක ප්‍රධාන රූල් එකක් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේදී. ඒතර බාධක භාවය ගත්තාම බාධක භාවය වල ගන්නද චරතිරුපේ කියලා අපි ලක්ෂණ තුනකට කඩනවා. චර රාශියක් නම් 11 වෙනි භාවයත්, තිර රාශියක් නම් 9 වෙනි භාවයත්, උභය රාශියක් නම් 7 වෙනි භාවයත් කියනවා බාධක භාව හැටියට ගන්නවා. ඒ බාධක සහ මාරක බාධක දෙක සහ 7 කියලා කියන්නේ මාරක බාධක. ඕනම රාශියකට මොකක් වුණත් 7 සහ 2 කියන භාව දෙකට වඩා ප්‍රබලයි. බාධක භාවයට යම් කිසියක් සම්බන්ධ වෙනවා නම් ඒකේ ප්‍රතිඵලයේ තීව්‍රයි, තීරණාත්මකයි. මාරක භාව වලට වඩා බාධක භාවයට යම් කිසියක් සම්බන්ධ වෙනවා නම් ඒකෙන් කියන පණිවිඩය ප්‍රබලයි. ඒ වගේම සෞඛ්‍ය ගත්තාම අපි දන්නවා 1ට 11ට 5ට. එහෙම 1ට 11ට 5ට සම්බන්ධ වෙනවා නම් උපස්ථානාධිපතිය කාලාංශාධිපතිය මේකට 11ට 5ට වගේ සම්බන්ධ වෙනවා නම් තාම හොඳ තත්ත්වයක්. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි. ලෙඩක් පොඩි ලෙඩක් කරනකොට සාමාන්‍යයෙන් සෞඛ්‍ය කියලා අපිට කියන්න පුළුවන්. ඒ සෞඛ්‍ය තත්ත්වය ගත්තාම එහෙම 1ට 11ට 5ට සම්බන්ධ වෙනවා නම්. ඒ වගේම 6ට 12ට 8ට සම්බන්ධ වෙනවා නම් ඉතින් ජීවිත කාලය පුරාම ලෙඩ රෝග වලට ගොදුරු වෙන බොහෝ මොකක් හරි ලෙඩක් ආවොත් එහෙම ගෙදර අනික් කට්ටියට දුන්නට එයාට හැදෙනවා. ඉමුනිටි එක නැති තත්ත්වයක් තමයි එතන පෙන්වන්නේ. ඒ වගේම රෝග සුව වෙනවා නම් ඒත් 1.11යි 5යි 6ට 8ට 12ට සම්බන්ධ වෙනවා නම් ඉතින් නිදන්ගත රෝග අපි කියන්නේ ක්‍රොනිකල් ඩිසීස් කියලා ඒ වගේ ඉතින් ඒවා සුව වෙන්න බොහෝ කල් යනවා. නැත්නම් සමහරට සුව වෙන්නෙම නැති කාලේ ජීවිතාන්තය දක්වාම තියෙන රෝග තියෙන්නට පුළුවන් මේ 6ට 8ට 12ටම සම්බන්ධ. අධ්‍යාපනයේත් හිතකර භාව ටික තමයි 4යි 9යි 11. 4යි හරි 9යි හරි උපස්ථානත් වෙන්න පුළුවන්. නැත්නම් මේ භාවයේ ඉන්න ග්‍රහයෙක් වෙන්න පුළුවන්. හරි. ඒ ග්‍රහයා අයිතිකාරයක් හෝ සම්බන්ධ වෙනවා නම් 4ට 9ට 11ට ඔහු අධ්‍යාපනයේ ඉහළට යනවා. හොඳ අධ්‍යාපනයක් ලබන පුද්ගලෙක් වෙනවා. ඒ වගේම 3ට 8ට 12ට සම්බන්ධ වෙනවා නම් ඉතින් 12 වෙනි භාවයේ ඉතින් ඒකට අපි දන්නවා 4 කියලා කියන්නේ අපි සාමාන්‍ය අධ්‍යාපනය. සාමාන්‍ය අධ්‍යාපනයේ පාසල් යන අධ්‍යාපනය. සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ නිතිපතා රෙගුලර් අපි යන පාසල් ගමනක් තියෙනවානේ. අන්න ඒක තමයි 4න් කියන්නේ. 4 උපස්ථානාධිපතිය කියලා 3ට නම් දෙන්නේ නැකතින් පාසල් ගමන නිවේදකයන් කාලවලදී දසාවලදී නිම කරනවා. ඔහු පාසල් යන එක නවත්තනවා. උපස්ථානාධිපතියත් මේවා මේ 4ට 9ට 11ට සම්බන්ධ වෙනවා නම් උසස් අධ්‍යාපනයේ සාර්ථක වෙනවා. 3ට 12ට සම්බන්ධ වෙනවා නම් ඉතින් අධ්‍යාපනයේ ඒවා උසස් අධ්‍යාපනයට යන්නේ නැහැ කියන තැන තමයි තියෙන්නේ. 12 කියනකොට විතිරේකකුත් තියෙනවා. විදේශ සංචාර සඳහා ඒක වෙනම බලන්න ඕන එකක්. ඒක පස්සේ කතා කරමු. ඒ වගේ 12 වෙන අවස්ථාවකුත් තියෙනවා. උසස් අධ්‍යාපනයේ හිතකර අවස්ථාවක්. කොමන්ලි ගත්තාම මේක තමයි තත්ත්වය. නිවසක් එහෙම නැත්නම් ඔහු වෙනුවෙන් ඔහු නිවසක් හදනවාද කියන එක බලන්නේ 4 11 12 4 උපස්ථානාධිපතිය නැත්නම් 11 4 ඉන්න කෙනෙක් මේ භාව වලට සම්බන්ධ වෙනවා නම් තමන් වෙනුවෙන් තමන් නිවසක් හදනවා. ඒ වගේම 3ට 8ට 12ට හදනවා නම් නිවසක අහිමි කාර්යත්වය තමයි හම්බෙන්නේ. ඉතින් මේ වගේ වෙන තව යතනෙත් මේක පරණ නිවසක් අලුත් නිවස සනි වගේ කෙනෙක් සම්බන්ධ වෙනවා නම් නැත්නම් සනි නම් 4 උපස්ථානාධිපතියක ඔහුට හිමි වෙන නිවස පරණ නිවසක් කියලා අපි ගන්නවා. සිකුරු වගේ හම්බ වෙනවා. ඉතින් ඒක විචිත්‍රවත් ලක්ෂරි තත්ත්වයේ නිවසක් ඒ වගේ බලන්න පුළුවන්. ලැබෙන නිවසේ තත්ත්වය කොහොමද කියලා එහෙම. විවාහයත් ඉතින් ඔයාලා දන්න මේ වෙනකොට 2 7 11ට සම්බන්ධ වෙනවා නම් අපේ ප්‍රස්ථානාධිපතිය සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම ඒ විවාහය සිද්ධ වෙනවා. 1ට 6ට 10ට සම්බන්ධ වෙනවා නම් ඒ විවාහය නොවන බව තමයි එතන පැහැදිලි වෙන්නේ. ඒ වගේම දරුවෝ පොතක දෙනවා 2 5 11 5 උපස්ථානාධිපතිය නම් මේවට සම්බන්ධ වෙන්නේ දරුවෝ පොතක් 1ට 4 10ට සම්බන්ධ වෙනවා නම් දරුවෝ පොතක් මේක අපි සාමාන්‍ය තත්ත්වයෙන් හොඳට තේරුම් ගන්න. මේක නේ සාමාන්‍ය තත්ත්වයෙන් කියන්නේ. ඊට පස්සේ මේකට බලන්න ඕන වන්ද භාවයන් කොහොමද ඒවා සම්බන්ධ වෙනවද? වන්ද භාවයන් වන්ද රාශි වන්ද ග්‍රහයෝ මේවත් එක්ක සම්බන්ධ වෙනවද? දරුවෝ පහේ උපස්ථානාධිපතිය බුධ වගේ කෙනෙක් ඉන්නවා නම් එතන අපිට නම් ඉන්නේ එහෙමත් වෙලා 1ට 4 10ට සම්බන්ධ වෙන්නේ ඒක දරුවෙක් නොලැබීමේ සම්භාවිතාවය තමයි එතන තියෙන්නේ. හරි ඒ වගේ තියෙනවා. ඉතින් එතකොට වන්ද රාශියක් වන්ද භාවයක් ඒ වගේ දෙයක් සම්බන්ධ වෙනවා කියලා බලන්න ඕන මේවත් එක්කම. ඊළඟට විදේශ ගමන් වලට සම්බන්ධ වෙනවා නම් මේ උපස්ථානාධිපතිය තුනේ උපස්ථානාධිපතිය සම්බන්ධ වෙනවා නම් 3ට 9ට 12ට නම් සම්බන්ධ වෙන්නේ හිතකර තත්ත්වයක් විදේශ ගමන් සඳහා. ඒ වගේම 2ට 4ට සම්බන්ධ වෙනවා නම් නොවන තැනකට තමයි සම්බන්ධ. ඒක තුනට සම්බන්ධ වෙන දෙක තියෙනවානේ. 3 කියලා කියන්නේ ડોකියුමන්ටේෂන් වීසා වගේ දේවල්. මේක 2ට සම්බන්ධ වෙනින් අපිට අදහසක් ගන්න පුළුවන්. මෙයාට වීසා ලැබෙන්නේ නැහැ වගේ තත්ත්වයන් තමයි තියෙන්නේ. අපි සේවය කියලා කියන්නේ අපි ශ්‍රමය වගුරුවල කරන සේවය. 2ට 6ට 10ට 6 ප්‍රස්ථානාධිපති තමයි ගන්න. ඒකට මේ භාව වලට සම්බන්ධ වෙනවා නම් ඔහු රැකියාවක් කරනවා. තමන්ගේ ශ්‍රමය සහ මුදල් අතර ගනුදෙනුවක් සිද්ධ වෙනවා. 10 කියලා කියන්නේ නැත්නම් වගකීම් සහිත තනතුරු කියන එක තමයි එතන පෙන්නන්නේ. රැකියාවේ තත්ත්වය තමයි මේ වගේ අවස්ථාවන් තමයි කියන්නේ. අතන කියන කලින්ම අපේ සේවය අපි කරන සේවාව. ඒක 1ට 9ට 5ට 9ට නම් සම්බන්ධ වෙන්නේ
ඒකේ තේරුම අහිමි පුද්ගලෙක් බව තමයි කියවෙන්නේ. මුදල් ලාභ තියෙනවා දෙකට 6ට 11ට සම්බන්ධ වෙනවා. දෙකේ උපස්ථානාධිපතිය නැත්නම් 11 උපස්ථානාධිපතිය 6 උපස්ථානාධිපතිය මේවට සම්බන්ධ වුණාම ඉතින් අපිට ගන්නට පුළුවන් 8ට 12ට සම්බන්ධ වෙනවා නම් ඒ වගේ විනාශයන් තමයි මුදල් ලාභයක් නොලැබීම තමයි එතන පෙන්වන්නේ. මේ ආකාරයට අපිට ගන්න පුළුවන් ග්‍රහයි හරි භාවයක් හරි හිතකර වෙන්නේ මේ ඉන්න ග්‍රහයා මේ භාවයට සම්බන්ධ වෙලා තියෙනවාද? මේ භාවයේ මොන විදිහට තියෙන කියලා මොන කොතනද තියෙන කියලා අපි කතා කරන කාරණාවත් එක්ක මේ භාවයේ තියෙන මොන ස්ථානයේද කියලා බලලා අපි කතා කරන භාවයට 6 8 12 වගේ තියෙන එකක් නම් ඉතින් ඒක අපේ කාරණාවට නොගැලපෙන තත්ත්වයක් තමයි තියෙන අපිට අහිත කරයි ඒකට ඒක කාරණා බලන්න ඕන ඒ විදිහටයි උපාධිපති අල්ලගෙන ඒ භාවවල අපිට හොයා ගන්නට පුළුවන් මේ විදිහට සම්බන්ධ වෙන්නේ කොතෙන්ද කියලා ඒ උරුම වෙලා තියෙනවද කියලා ඔහු තීරණය කරලා තියෙනවද මොකද අවසාන තීරිකා නිසා හිතකර භාව වලට සම්බන්ධ වෙන්නේ අහිතකර භාව වලට සම්බන්ධ වෙන්නේ කියලා බලලා අපිට කියන්න පුළුවන් කාරණාව ඉෂ්ට වෙනවද නැද්ද කියන එක ප්‍රස්තානාධිපති අල්ලගත්තට පස්සේ එහෙම බැලුවට පස්සේ එතකොට මේක හොඳට වෙනවද නරක වෙනවද කියන එක තමයි අත්‍තරම මේ සිද්ධියෙන් බලන්න දැන් වෙනවා වෙන එක වෙන්නේ හොඳට නරකද කියලා බලා ගන්න පුළුවන්. හිතකර භාව වලටද අහිතකර භාව වලටද හිතකර භාව වලට සම්බන්ධ වෙලා තියෙන ප්‍රස්තානාධිපතිය ඒක ඒ කාරණාව ඉතාම හොඳට අපිට සුපිරියර සිද්ධ වෙනවා කියලා යමක් අන්නේ විදිහට හොඳට මේක සිද්ධ වෙනවාම තමයි. ඒ වගේම හිතකර භාව වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් නැත්නම් කල්යමින් ගිහිල්ලා සමාතර දෙන්නෙම නැතිලා භාවයක් හරි ග්‍රහයක් හරි හිතකර වෙන එන්නේ මේ පොඩි මේ විදිහට කියනවා අපි හැමදාම කතා කරන විදිහට කේපී වල අපි දන්නවා යම් කිසි සිද්ධියක් තනි ග්‍රහයක් දෙන්නේ නැහැ ග්‍රහ කාණ්ඩයක් දෙන්නේ ඒ වගේම භාවයක් ගන්න භාව කාණ්ඩයක් දෙන්නේ මේ විදිහට භාව සමූහයකින් තමයි ඒ කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්නේ ඒකත් ඒකට මෙතනදී තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම සේවය දරස්තාව කියන එක ගන්න 2ට 6ට 10ට සම්බන්ධ නම් තමයි ඒක අහිතකර 1ට 5ට තමයි ප්‍රස්ථානාධිපතිය 2ට 6ට 10ට සම්බන්ධ වුණා නම් එයාට ස්ථීර රස්තාවක් හම්බෙනවා ඒ වගේම උසස් වීමුත් හම්බෙනවා 10ට සම්බන්ධ නිසා පඩි වැඩි වීම වගේ දේවල් 2ට සම්බන්ධ නිසා පඩි වැඩි වීම ඒ ටිකත් සම්බන්ධ ඒ වගේම අපි හිතමුකෝ ප්‍රස්ථානාධිපතියා 1ට 5ට සම්බන්ධ වුණා කියන්නේ එහෙම ප්‍රස්තාව නැති වෙනවා එක කියලා කියන්නේ මොකද්ද 2ට 12නේ ඒ කියලා කියන්නේ පඩියක් නැහැ ඊට පස්සේ 5 කියන්නේ මොකද්ද 6ට 12නේ 6 සේවය නම් ඒ සේවය නැතිවීම තමයි එතන පෙන්නන්නේ. නම් ඒ කියන්නේ 10ට 12නේ ඒ කියන්නේ තනතුරු වගකීම් මොකුත් නැහැ නම් රැකියාව. අන්න ඒ විදිහට තමයි ඒක ආංශය ගත්තත් මේ විදිහට තමයි ලග්නයේ උපස්ථානාධිපතියකට සම්බන්ධ නම් දීර්ඝායුසයි 2ට 4ට 12ට බාධක වලට සම්බන්ධ වෙලා නම් අඩු ආයුෂ අල්පායුෂ මාර්ග ඔය විදිහට තමයි එතකොට ඒක බලන්නේ. ඒ වගේම අපි හිතමුකෝ විවාහය කියලා හත්පැන්නේ උපස්ථානාධිපතිය 2ට 4ට 11ට විතරක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අතිශයින්ම සාර්ථක විවාහය. හතේ උපස්ථානාධිපතිය බුද කියලා ඉතින් බුද ඒකට සම්බන්ධ වෙනවා නම් එහෙමයි. නැත්නම් උපස්ථානාධිපතිය හතේ 1ට 6ට 10ට සම්බන්ධ නම් දෙන්නේ නැහැ. මොකද එක කියලා කියන්නේ තනිකම. එක කියලා කියන්නේ තනිකම. එයා තනියම ඉන්නේ. Taman කියන එක නේ. එක කියලා කියන්නේ Tamanනේ. Taman කියන්නේ තනියමනේ. ඒක තනිකම තමයි ඉතින් වෙන්නව. තනියම ඉන්නවා. 6ට සම්බන්ධ වෙලා නම් ඉතින් ඒක ඉතින් හතෙන් අය විවාහ. හත කියලා කියන්නේ විවාහෙන් නම් සහකාරයක් හෝ සහකාරියක් වෙනවනේ. ඒ සහකාරය හෝ සහකාරියගේ ප්‍රයත්න තමයි 6 කියලා කියන්නේ. 6 කියලා කියන්නේ ඒක මේ කෙනෙක් නැහැ කියන රන්දු සරුවල් නඩුවක් තමයි එතන 10ට සම්බන්ධ. 10 කියන 11 කියලා කියන්නේ තමන්ගේ අභිමතාර්ථයන් තමන්ගේ ආශාවන් ඉෂ්ට වීම, විවාහය කියලා කියන්නේ තමන්ගේ ආශාවන් ඉෂ්ට කර ගැනීමක්. ඒකට ඒක නොවීම තමයි 10 වෙනි. ඒකේ 12 වෙනි කියලා කියන 10 වෙන්නේ ඒක. වගකීම් නිසා තනතුරු දැරීම නිසා ඔයාලා දන්නවා සමහර විවාහයන් අහිමි වෙනවා. ඒ වගකීම් තනතුරුත් එක්ක ඒ වගකීම තනතුරු තමයි කසාද බඳලා තියෙන සමහරවල් විවාහ වෙලා තියෙන්නේ. ඒක නිසා උට ඇත්ත විවාහයක් කරගන්න බැරි වෙන තරමට ඒ වගකීම් ඒවා සම්බන්ධ වෙනවා, තද වෙනවා. ඒ රෙස්පොන්සිබිලිටි සැදිනාට පස්සේ වෙන පැත්තක් හිතන්න බැරි වෙනවා. එහෙම වෙලා විවාහය කියන කාරණාව අහිමි වෙනවා. ඒක 10 සම්බන්ධ වුණාම අන්නේ විදිහට තමයි අපි ගන්න. හොඳයි අපි බලමු එතකොට ඔයාලට කේන්ද්‍රය බලමු අපි. ඒක මොකක්ද යා විවාහ වෙනවද නැද්ද කියලා වෙනවා. වෙනවා සර්. හොඳයි මේකේ බලන්න එතකොට අපි ඉස්සෙල්ලාම කොහොමද මේක දැන් අපි ඉගෙන ගත්ත කරුණු කාරණාත් එක්ක ඒවත් පොදුවට ගන්න එතකොට ඒවා ඒ ටික අපිට මේක පාවිච්චි කරන්න කොහොමද කියන්නේ උදාහරණයක් මේක අපි ඉගෙන ගත්ත ටික කොහොමද අනාවැකියේදී පාවිච්චි කරන්න කියන්නේ අපි පාවිච්චි කරන්න ප්‍රැක්ටිස් කරන්න කොහොමද කියන්නේ බලමු එතකොට මේකේදී හොඳයි අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද අපේ ප්‍රශ්නේ තමයි විවාහය වෙනවද නැද්ද කියලා. විවාහය වෙනවා නම් විවාහය සඳහා ප්‍රධාන භාවය වෙන්නේ මොකද්ද? 7 වෙනි භාවය. 7 වෙනි භාවයට අපි යනවා. 7 වෙනි භාවයට ගිහිල්ලා බලන්න. 7 වෙනි භාවයට ගිහිල්ලා බලන්න මේකේ උපස්ථානාධිපතිය. බලන්න උපස්ථානාධිපතිය හොයාගන්න පුළුවන් කියලා 7 වෙනි භාවයේ උපස්ථානාධිපතිය කියන්නේ මොකද මේ පොඩි සාකච්ඡාවක් වශයෙන් අද අරගන්න. මම කතා කරන්නේ. රාහු නේද සර්?
දැන් ඔන්න මේක හොඳ අවස්ථාවක්. රාහු තමයි ඉන්නේ. අපි දන්න රාහුට එතකොට නිශ්චිත හවුස් එකක් මෙහෙම මේ රාශි කියලා වෙන් කරලා නැහැ. ඒතර එහෙම අවස්ථාවක් අපි කතා කරා. දැන් බලන්න එතකොට කොහොමද බලන්නේ? රාහු ඉන්නේ කොහෙද මේකේ? රාශි කේන්ද්‍රයේ තුනේ. රාශි කේන්ද්‍රයේ තුනේ භාව කේන්ද්‍රයෙන් තමයි අපි දැන් බලන්නේ එතකොට. මෙතෙන්දි රාහු ඉන්න තැන බලන්නේ භාව. හතට එහෙම මොකුත් හරි 11ට හරි දෙකට හරි මොකුත් සම්බන්ධයක් තියෙනවද? දැන් අපිට කියන්න පුළුවන් එනම් ඔයා විවාහ වෙයිද නැද්ද? වෙන්නේ නැහැ කියලා. වෙන්නේ නැහැ කියලා අපිට ගන්න. ඔය තමයි අපිට පේන මතු පිට අපි දන්නවා හතේ උපස්ථානාධිපතිය 2ට 4ට 11ට සම්බන්ධ වෙනවා නම් විතරයි විවාහ වෙන්නේ. නැත්නම් විවාහ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි කතා කරපු 1 10ට වගේ සම්බන්ධ වෙනවා නම් විවාහය වෙන්නේම නැහැ. රාහු ඉන්නවා. රාහු ඉන්නේ තුනේ ඉතින් ඉන්නේ. 2ට 4ට 11ට සම්බන්ධයක් නැහැ. දැන් මෙතන මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔයාලා තේරුම් ගන්න රාහු සහ කේතු ගැන අපි විශේෂයෙන් කතා කරන්නේ. ඒ කතා කරේ මෙන්න මේ අවස්ථාවේදී කොහොමද අපි හිතන්නේ කියන එක පුරුදු කරගන්න. මේකෙදි ගන්න දත්ත ටික මොනවද කියලා බලන්න. රාහු සහ කේතු යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් උපස්ථානාධිපතිය හෝ සම්බන්ධ වෙන නිවේදකයා හෝ ග්‍රහය වෙනවා නම් හරි මම මේ කියන වචන තේරුම් ගන්න උපස්ථානාධිපතිය වෙන්න පුළුවන් නැත්නම් නිවේදකයෙක් වෙන්න පුළුවන් අපි කතා කරන භාවයේ අනිතන ග්‍රහයකට සලකනවා වෙන්න පුළුවන්. ඒ කට්ටිය ගැන අනිත් ග්‍රහයෝ ගැන කතා කරන හත් දෙනා ගැන කතා කරන විදිහට කතා කරන්න බෑ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. අනිත් ග්‍රහයෝ වගේ නෙමෙයි මේ දෙන්නගේ හැසිරීම. මෙයාලා ප්‍රබල දෙන්නෙක් මේ දෙන්න. මේ දෙන්නගේ හැසිරීම වෙනස්. ඒකයි අපි වෙනම දවසක් දාගෙන මේ කට්ටිය ගැන කතා කරේ. එයාලා විශේෂයෙන් කතා කරන්නට ඕන විශේෂ හැසිරීම් තියෙන කට්ටියක් නිසා. දෙන්නෙක් නිසා. ඒතර ඉස්සෙල්ලා අපි බලන්නට ඕන රාහු ගැන කතා කරනකොට අපි කතා කළා රාහු ආකාර 4කට ඉන්නවායි කියලා හැසිරීම් 4ක් අපි කතා කරා. හරි ඒකෙන් 4 අන්තිම එක නම් වැඩක් නැහැ අපිට. ඒකේ පළවෙනි අවස්ථාව 3 මොනවද? එකක් තමයි රාහු නියෝජිතයනේ කියලා විශේෂ කතා කරා මතකද? ඒකෙදි මාතය එහෙම හැටි මතකද ඔයාලට? අර ආර්ය මධ්‍යන්නේ. ඒක කිව්වා නේද? ඊටලි 4ක් ගහලා ඊට පස්සේ 4ක හරහට කපලා 5යි කියලා ගත්තේ එහෙම කතාවක් කරා මතකද? ඔව් සර්. අන්න ඒ වැඩේ මේකේ කරන්න පුළුවන් ඔයාලට. හරි ඒ වගේ වාසියක් ගන්නට පුළුවන්. එතකොට මේක එක භාව ටික ලිව්වා. ඒකෙන් 2 4 තියෙන ටික ගත්තා. සිලෙක්ට් කරගෙන අපිට බලන්න පුළුවන් නම් 2ට 4ට 11ට මේ කියන කට්ටිය සම්බන්ධ නැහැ. එහෙම තමයි මේකේ මේ වගේ අවස්ථාවකදී ගන්න එහෙමයි ඈ. සාමාන්‍ය ග්‍රහයේ පැහැදිලි ඇති නේද ඒක? කාරණා පැහැදිලි නේ? පැහැදිලි. ඔව්. ඔය විදිහට තමයි එතකොට ගන්න වෙන්නේ. එහෙනම් අවසාන තීන්දුව අපිට මොකක්ද කියන්න පුළුවන් නේ? හරි. ඒක වෙනවා. විවාහ වෙනවා කියන එක නිශ්චය කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒකනේ අවශ්‍ය වෙන්නේ. විවාහ වෙනවද නැද්ද? විවාහය උරුම වෙලා තියෙනවද නැද්ද කියලා නේ බලන්න තියෙන්නේ. අපිට කෙලින්ම කියන්න පුළුවන් විවාහය උරුම වෙලා තියෙනවාමයි කියන එක පැහැදිලි කරලා කියන්න. එතන කොන්ෆිඩන්ස් අතෝ කියන්න පුළුවන්. හරි. ඒ තමයි දැනුම වලින් දැනුම සඳහා හරහා එන කොන්ෆිඩන්ස්. කොන්ෆිඩන්ස් කියනකොට තව ඉතින් මොන වචනයක් කතාවක් මතක් කරනවා මේ ඉලිපෙර දවිච්ච සිද්ධියක්. ඕවර් කොන්ෆිඩන්ස් වුණාම වෙන ප්‍රශ්නේ ඒවා ඈ. අපි කියන කොන්ෆිඩන්ස් වල ඕවර් කොන්ෆිඩන්ස් වෙනවා කියලා කියන්නේ මොකක්ද ඒක සිංහලෙන් කියන්නේ මොනවාට වඩා අධික විශ්වාසය. මේකත් වෙනවා එහෙම තියෙනවානේ. අති විශ්වාසයක්. එහෙම වෙච්ච අවස්ථාවක් මම හිතනවා ඔයාලා දකින්න ඇති YouTube එකේ. දැන් ඔයාලා අහලා තියෙනවද? අහලා තියෙනවනේ මේක ධර්මයට සම්බන්ධ කාරණාවක් මේ කියන්නේ. මේ දුහම්දුර ලංකාවට ආවේ කොහොමද කියලා ඔයාලා දන්නවද? අහලා තියෙන්නේ කොහොමද? දන්නවද නේ? ඔයාලා අහලා තියෙන්නේ කොහොමද? ඔය අපි පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අහලා තිබුණේ මේ එර්ගියෙන් වැඩිය කියලා. ඒකට බුදුහාමුදුරුවෝ 1500 පාරලා තියෙනවා, හසින් වැඩලා තියෙනවා. ඒ වගේ කාරණා අපි දන්නවනේ. දිව්‍ය ලෝකෙට වැඩි කතා එහෙම දන්නවනේ නේද?